කොරටුව ආයුබෝවන් සුබ සන්තියාවක්. කෘෂිකාර්මික තොරතුරුත් සමගින් අදත් අපි කොරටුවෙන් ඔබව සොයාගෙන ආවා. අද කොරටුවෙන් ඔබට ගෙනෙන විශේෂාංග. ගොවි බිමට තාක්ෂණයෙන් සුදුමැස්සා පාලනය කරමු. දිවියක වරුණින් බිම්මල් වගාවෙන් අතමිට සරු හෙටකට. ගොවි ගැටලුවට අද ගෙනෙන පිළිතුර කාබනික කෘමි විකර්ශක නිවැරදිව හදාගන්නේ කොහොමද? නිවැරදි තාක්ෂණික තොරතුරු දැනගන්න රැඳී ඉන්න අපත් සමගින්. බොහෝමයක් වගා කටයුතු අතරතුරදී පැන නගින ගැටලුවක් තමයි පලිබෝධ හානි. ඒ අතරිනුත් සුදුමැස්සා කියන්නේ එළවලු පළතුරු වගේම පොල් වගාවෙත් නිරන්තරයෙන් හමුවන පලිබෝධකි. මේ කෘමියා අපේ වගා ශේෂ්ත්‍රවලින් පාලනය කරගන්නේ කොහොමද? අපි මේ ගැන ඇහුවේ උද්‍යානභෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ ප්‍රධාන කෘෂි විද්‍යාඥ, ඒ වගේම පැලැටි හා ජන සම්පත් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රභාත් නිශාන්ත මහතාගෙන්. අධ්‍යක්ෂකතුමනි, සුදුමැස්සා පාලනය කරන්නට අපිට මොනවද කරන්නට පුළුවන් දේවල්? ඔව්, දැනට ඇත්තටම වර්තමානයේ විශේෂයෙන්ම එළවලු සහ අනිකුත් භෝග පොල් වගාව ආශ්‍රිතව මේ සුදුමැස්සාගේ හානිය ඉතාම ප්‍රබල ප්‍රශ්නයක්. අපේ ගොවි මහතුන් මේ සඳහා විශේෂ වූ ක්‍රමවේද රසායනික පලිබෝධනාශක භාවිතා කරමින් සුදුමැස්සා පාලනය කරන්න යොමු වෙනවා. එතනදී ඇත්තටම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ කරලා නිර්දේශ කරලා තියෙන විශේෂ වූ කෘමිනාශක වර්ග තියෙනවා. අපේ ගොවි මහතුන්ට ඒ කෘමිනාශක වර්ග භාවිතා කරන්න පුළුවන්. එතනදී විශේෂයෙන් මට සඳහන් කරන්න අවශ්‍ය වෙනවා මෙම සතුන් යුෂ උරා බීමට අමතරව සමහර භෝගවල වෛරස් රෝග වාහකයින් විදිහට ක්‍රියාත්මක වෙනවා. ශාකයක සිටින සුදුමැස්සන් ගහණය සම්බන්ධව නිතර නිරීක්ෂණය කරලා පවතින සුදුමැස්සන් ගහණය සම්බන්ධව අවබෝධයක් ලබාගෙන ශාකයක පත්‍රයක සුදුමැස්සන් එක්සතෙක් හෝ දෙදෙනෙක් පමණ සිටින අවස්ථාවේදී පාලනය සඳහා ක්‍රමවේද අනුගමනය කළ යුතුයි. ඔව් අධ්‍යක්ෂකතුමනි, අපි ඒ ක්‍රමත් මතක් කරමු. සුදුමැස්සන් පාලනයට නිර්දේශ කරලා තියෙන කෘමිනාශක එකම කෘමිනාශක වර්ගය නැවත නැවත භාවිතා කරන්න එපා. හේතුව වෙන්නේ සුදුමැස්සන් ඊටාම ඉක්මනින් මෙම කෘමිනාශක වලට ප්‍රතිරෝධී වෙනවා, අනුවර්තනය වෙනවා. එමගින් පාලනය නිසි පරිදි සිද්ධ වෙන්නේ නැහැ. මීට අමතරව ගන්නෝරු උද්‍යානභෝග පර්යේෂණ සංවර්ධන ආයතනය මගින් හඳුනාගෙන තියෙනවා විවිධ වූ ක්‍රම සහ පලිබෝධ පාලනය සඳහා. මේ යටතේ පවතින එක අංගයක් තමයි ජෛව පලිබෝධ පාලකයන් භාවිතා කිරීම. මේ සඳහා එළවලු වගාවේ පවතින සුදුමැස්සන් පාලනය කරන්න විශේෂිත වූ පරපෝෂිතයින් දෙදෙනෙක් හඳුනාගෙන තියෙනවා. මෙම පරපෝෂිතයින් දෙදෙනා වගාව ආරම්භයත් සමගම විශේෂයෙන්ම ආරක්ෂක ගෘහ තුල මේ පරපෝෂිතයින් නිදහස් කරන්න පුළුවන්. විවෘත ශේෂ්ත්‍රයේ වුණත් මේ සුදුමැස්සන් පාලනය කරන්න වගාව ආරම්භයත් සමග මේ පරපෝෂිතයින් නිදහස් කිරීම සිදු කරන්න පුළුවන්. මෙහිදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. අප විසින් අනවශ්‍ය ලෙස කෘමිනාශක භාවිතා නොකළ යුතුයි. මේ වගේ අවස්ථාවල මෙම පරපෝෂිතයින් සති දෙකකට සැරයක් නිදහස් කිරීම තුළින් සුදුමැස්සන් ඉතාමත්ම සාර්ථකව පාලනය කරගන්න පුළුවන්. අපේ ශේෂ්ත්‍රයේදී සුදුමැස්ස හඳුනා ගන්නට අපිට පහසුවෙන්ම මොකද්ද කරන්න පුළුවන්? වගාව ආරම්භයේදී අපේ ශ්‍රේෂ්ඨයට සුදුමැස්සන් පැමිණෙනවද කියලා බලන්න අපට කහපැහැති ග්‍රීස් ආලේපනය කරන ලද පුවරු භාවිතා කරන්න පුළුවන්. මේ වගේ ඒවා වගාව ආරම්භයේ ස්ථාපනය කිරීමෙන් අපට බලා ගන්න පුළුවන් සුදුමැස්සන් පැමිණෙනවද කියලා. මේ පරපෝෂිතයන් එහෙම නැත්නම් ජෛව පලිබෝධකයන් කොහොමද ශේෂ්ත්‍රයේ ඉන්න ගොවීන්ට ලබා ගන්න පුළුවන් වෙන්නේ? ඔව්, ඇත්තට මේ පරපෝෂිතයන් අපි මුල් කාලයේදී සුහුඹුල් සතුන් විදිහට නිදහස් කරා. නමුත් පසු කාලීනව අපට ගැටලු සහගත තත්ත්වයන් ආව මේ පරපෝෂිතයන් දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගෙනියන. මේ අවස්ථාවේදී අපි නව තාක්ෂණයක් විදිහට මේ පරපෝෂිතයාගේ අක්‍රීය අවස්ථාවක් කාඩ්පත කලවලා මේක අපි ගොවි මහතුන්ට තැපැල් මගින් හෝ කුරියර් සර්විස් එක මගින් ලබා දීමට කටයුතු කරා. එළවලු වගාව ආශ්‍රිතව අපි මේ පරපෝෂිතයින් නිදහස් කරනවා නම් සුහුඹුල් සතුන් නිදහස් කරන්නත් පුළුවන්. කාඩ්පතක් සකස් කරලා තියෙනවා. මේ කාඩ්පත භාවිතා කරනවා නම් අක්කරයක් සඳහා කාඩ්පත් දෙක බැගින් ශාක 10ක අපට පළවෙනි පාර ඉල්ලන්න පුළුවන්. ඒ විදිහට සති දෙකකට සැරයක්
3 වතාවක් හෝ 4 වතාවක් නිදහස් කිරීම මගින් ඊ타මත්ම සාර්ථකව මෙම සතුන් පාලනය කරගන්න පුළුවන්. ඒ තොරතුරු ඔබ වෙත ගෙනාවේ උද්‍යාන භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ ප්‍රධාන කෘෂි විද්‍යාඥ ඒ වගේම පැලෑටි හා ජන සම්පත් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රභාත් නිශාන්ත මහතා. ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි ඔබේ දැනුවත් කිරීමට. දිරියක වර්ග කෘෂිකාර්මික කටයුත්තකින් ආදායමක් උපයන්න කැමති අයෙකුට ඒ වෙනුවෙන් බොහෝමයක් මාවත් තිබෙනවා. බිම්මල් නිෂ්පාදන ව්‍යාපාරයත් ඒ වගේ දෙයක්. බිම්මල් වගාවෙන් අතමිට සරු හෙටකට ඔබටත් ළඟා වෙන්න හිතෙයි අද දවසේ මේ සාර්ථක අත්දැකීම ඇහුවොත්. මේ 207G බටලන්ද හේන ගොතටුව නවනගරයේ මහේෂ් ප්‍රේමරත්න මහතා. මම මිටුවේ මම පෙන්ෂන් ගත්තට පස්සේ මොකද්ද කරන්න කියලා මට හිතුණා මේ වගේ දෙයකට සම්බන්ධ වෙන්න. ගොතටුව ගොවි පර්යේෂණ ආයතනයේ අරුණ ජයසූරිය මහත්තයා තමයි මට මේකට උපදෙස් දුන්නේ මේ විදිහට කරන්න කියලා. ඒකම උමේෂා මහත්මියත් මට මේකට උපදෙස් දුන්නා. ඒගොල්ලන්ගේ උපදෙස් අනුව රත්මලාන කෘෂිකාර්මික මධ්‍යස්ථානට ගිහිල්ලා ඒකේ පුහුණුව ලබාගෙන අනතුරු තමයි පටන් ගත්තේ. ඒ අතර මාකඳුර ගොවි පර්යේෂණ ආයතනයේ තියෙන බිම්මල් පුහුණු වැඩසටහනකටත් මම සහභාගී වුණා. මොනවද මේ වෙනකොට වගා කරගෙන යන බිම්මල් වර්ග? මම ඔයිස්ටර් වර්ගයේ කාණ්ඩ කීපයක් වගා කරනවා. ඊට අමතරව මාකඳුර වයිට් වගා කරගෙන යනවා. කොහොමද මේ බිම්මල් වගාවට ගෘහය සකස් කරගත්තේ? බිම සිසිලනය සහ සිසිලන පද්ධතියක් මම සකස් කරලා තියෙනවා බිම්මල් ගෘහය තුල. ඒ වගේම කෘමි විකර්ෂණ දැල තමයි මම ප්‍රයෝගික කරගෙන තියෙන්නේ කෘමීන්ගේ හානි වළක්වා ගැනීමට. වහලෙට සීඩ් දාලා මෙහි රස්නිය අධික නිසා පොල්ලතු වලින් තමයි ඒ රස්නිය අඩු කරගෙන තියෙන්නේ. විශේෂයෙන්ම අර සිසිලන පද්ධතිය නිසා ඒකෙන් මට ලොකු පිටුහලක් වෙලා තියෙනවා මේකේ තියෙන උෂ්ණත්වය පාලනය කරගෙන යන්න. පර්යේෂණ ආයතන වල ප්‍රමිතිය අනුව තමයි මම මේ ගෘහය නිර්මාණය කරලා තියෙන්නේ. අපිට කියන්න කොහොමද මේ වගා මාධ්‍ය සකස් කරගන්නේ කියලා? ඒකට භාවිතා කරන සැහැල්ලු ලීකුඩු අනිකුත් උපකරණ උදලට තමයි ගන්න වෙලා තියෙන්නේ. නොමිලේ හම්බෙන එකම දේ දහණයට ගන්න ලීකුඩු පමණයි. ලීකුඩු මාධ්‍යය තමයි මේ කටයුතු කරන්නේ. 200 ගේජ් එකට තියෙන පොලිප්‍රොපිලින් බෑග් වල තමයි මම දැනට මේ කටයුතු කරන්නේ. සේම බිම්මල් ගෘහයේ රාක්ක එල්ලන ක්‍රමයට තමයි මම ඉස්සෙල්ලාම පටන් ගත්තේ. දැනට යකඩ රාක්ක වලින් බිම්මල් වගාමලු තැන්පත් කරලා තියෙනවා. ඔබතුමාගේ වගා ගෘහයේ මේ වෙනකොට කොපමණ වගාමලු ප්‍රමාණයක් තියෙනවද? මේ වෙනකොට 3000කට විතර කිට්ටු මට පුළුවන්කම තිබ්බට දැන් මේ දවස්වල තියෙන රස්නිය නිසා වැඩි නැහැ. නමුත් 2000ක විතර මගේ ගෘහය තුල තියෙනවා. කොයිතරම් මස්සන්නක් නෙලා ගන්නවද? ඔයිස්ටර් වර්ගයේ බිම්මල් වගා මල්ලකින් මම ග්‍රෑම් 300ක් 350ක් වගේ ප්‍රමාණයක් තමයි ගණන් බලලා තියෙන්නේ. සමහර අවස්ථාවල ඊට අඩු හෝ වැඩි වෙන අවස්ථාවල් තියෙනවා. ඒකට පරිසර සාධක තමයි බලපාන. විශේෂයෙන්ම කූලින් සිස්ටම් තියෙනවා නම් සහ පරිසරයේ තෙත ගතිය වැඩි නම් වැසි කාලවල ඊට වඩා වැඩි ප්‍රමාණයක් හම්බ වෙනවා. නමුත් මාකඳුර වයිට් ග්‍රෑම් 650ක වගේ ප්‍රමාණයකට අස්වැන්න ලැබීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ව්‍යාපාරික මට්ටමින් විමල් වගාව සිදු කරනවා කියලා සඳහන් කරා. මොකද්ද මේ ව්‍යාපාරික මට්ටමින් කරනවා කියලා ඔබතුමා අදහස් කළේ? දැන්ට මක් ගාව තියෙන්නේ එක වගා ගෘහයයි. නමුත් මට වගා ගෘහ තව දෙකක් විතර හදාගන්න පුළුවන්. ඒකට වත්ත සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඒ නිසා මම කල්පනා කරා ඊට වඩා වෙනස් ක්‍රමයකට යන්න ඕනේ කියලා. මම නිෂ්පාදනය කරපු වගා මලු ගෘහණියන් කීප දෙනෙක්ට දීලා තියෙනවා. ඒගොල්ලන්ගේ නිවාසවල මේ විදියම ගෘහයන් හදාගෙන එම ගෘහයන් තුලින් එන අස්වැන්න මම ලබාගෙන මම වෙළඳපොළට දැමීමේ කාර්යයක් තමයි කරන්නේ. ඒ නිසා මගේ නියෝජිතයෙක් විදියට ඒගොල්ලෝ කටයුතු කරනවා. ඒ නිසා ඒගොල්ලන්ටත් ආදායමක් ලැබෙනවා. මටත් අමතර ආදායමක් තවත් ලැබෙනවා. බිම්මල් අස්වැන්න අලෙවි කිරීමෙන් ඔබතුමාට ලැබෙන ආදායම් ගැන සඳහනක් කරමු. ව්‍යාපාරයක් විදිහට කරනවා නම් බිම්මල් මලු 2000ක් විතර තියෙනවා නම් යම්කිසි පුද්ගලෙක් සතුව එයාට පුළුවන් මාසෙකට රුපියල් 60000ක විතර ආදායමකට හඟා කරගන්න. හැමෝම වවන ඔයිස්ටර් වර්ගයේ නැතුව මාකඳුර වයිට් වගේ ප්‍රභේදයක් වගා කරගන්න පුළුවන් නම් ඒ වගේ දෙගුණයක අස්වැන්න සහිතව දෙගුණයක ආදායමක් ළමා කරගන්න පුළුවන්කම තියෙනවා. ඒකට කැපවීම සහ උනන්දුව කියන එක ඉතාම වැදගත්. මහේෂ් මහතාට බෙහෙවින්ම ස්තුතියි අද දවසේ ඔබගේ අත්දැකීම් අපිත් සමග බෙදාගත්තාට. ගොවි ගැටලුවට පිළිතුරු. ගොවි ගැටලුවෙන් අද ඔබට ගෙනෙන විසඳුම කොරටුවට කාබනික කෘමි විකර්ෂක යොදාගන්නේ කොහොමද කියන කාරණාව. ඒ වගේම ඒවා නිෂ්පාදනය ගැන අද ඔබට තොරතුරු ගෙනෙන්නේ 19 කෘෂි උපදේශන සේවයේ කෘෂිකර්ම උපදේශිකා නිල්මිනී අටවර මහත්මිය. කෘමි විකාශකයක් කියලා කියන්නේ අපිට දැන් දෙවත්තට පලිබෝධක වෙනවනේ යුෂෝරාබන ගොඩක් ඒ පලිබෝධකයෝ එන එක පාලනය කරනවා. ඒ කියන්නේ එන එක
වළක්වන එක තමයි. ඒකෙදි දැන් අපි භාවිතා කරන ඒ වගේ කුමීන් විනාශ වෙන්නේ නැහැ. ඒගොල්ලන් ශාකවලට එන එක අවම කරගන්න එක තමයි කරන්නේ. මේකට අපිට සමහර ගස්වල පත්‍ර භාවිතා කරන්න පුළුවන්, ගෙඩි ඇට ಜಾති භාවිතා කරන්න පුළුවන්. හොඳයි අපි බහුලවම භාවිතා කරන දේවල් මොනවද මේ විදියට කෘමි විකාශක විදියට යොදා ගන්න පුළුවන්? ගොඩක්ම ඉතින් සාර්ථක වෙලා තියෙනවා කොහොඹැට නිස්සාරණය. ඊට අමතරව ඉල්මැස්සා වගේ පාලනයට ගොඩක්ම භාවිතා කරනවා ගෙවත්තකදී අමු ඉඟුරු සහ සුදු ලූණු නිස්සාරණය. ඊට අමතරව දුම්කල නටු වලින් හදාගන්න නිස්සාරණය හදාගන්නවා අපි. ඒකෙන් කූඩිත්තෝ, පැලමැක්කෝ, පච්ච කනින්නම්, දලබු වර්ග ඒ වගේ කීප දෙනෙක්, මයිටාවන්, පැලමැක්කන් වගේ කීප දෙනෙක්ම පාලනය වෙනවා. හොඳයි නිල්මිනි මහත්මිය, දැන් කොහොඹැට නිස්සාරකය ගැන සඳහන් කළා. අපිට කියන්න මේ කොහොඹැට නිස්සාරකය කොහොමද හරියාකාරව හදාගන්නේ? ඒ වගේම මේ නිසා පාලනය කරගන්නට පුළුවන් කෘමිසත්තු කවුද කියන කාරණාවත් අපිට කියන්න. ඔව්, කොහොඹැට නිස්සාරණයෙන් පාලනය කරගන්න පුළුවන් සත්තු ගැන මම ඉස්සෙල්ලා කියන්නම්. ගෙවත්තක ඉන්න කුඩිත්තු, එතකොට යුෂූරා බොන සත්තු, පච්ච කනින්න, සුදු මැස්සා, එතකොට මයිටාවන්, ඊට අමතරව දැන් කොළ කන දලබු වර්ග තියෙනවා, කණු වර්ග, අන්න ඒ වගේ සත්තු පළවා හරින්න පුළුවන් මේ කොහොඹැට නිස්සාරණයෙන්. එතකොට අපි හදාගන්නකොට මේක දැන් කොහොඹැට කිව්වහම අලුත් කොහොඹැට නම් ග්‍රෑම් 50ක් විතර ඇති. නැත්නම් අපේ පරණ ඒවා නම් ওই පොත්ත ඉවත් කරපු ඒවා ග්‍රෑම් 100ක් විතර අරගෙන ඒක හොඳට කුඩු කරගන්නවා. කුඩු කරගෙන ඒක වතුර ලීටර් භාගයක විතර දාලා පැය 24ක් විතර පල් වෙන්න තියෙනවා. එතකොට පියන වහන භාජනයකට දාලා හොඳට තලපේ වගේ වෙනකන් මේක පල් කරනවා. ඊට පස්සේ අපි ඒක රෙදි කෑල්ලකින් පෙරලා ඒ රොඩු ටික අයින් කරලා ද්‍රාවණය විතරක් පෙරා ගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ දැන් මේ ද්‍රාවණය අරගෙන වෙන් කරගත් එකට තව වතුර ලීටර් භාගයකට සබන් කුඩු අපි රෙදි සෝදන්න ගන්න සබන් කුඩු ග්‍රෑම් 10ක්. ඒකට දී කරගන්න. නැත්නම් රෙදි සෝදන සබන් ග්‍රෑම් 10ක්. ඒක සබන් ද්‍රාවණය හැදුනට පස්සේ ඒක දානවා කොහොඹ ද්‍රාවණයට. ඊට අමතරව දැන් කොහොඹ ද්‍රාවණය කියන එක උකුයි, අනිත් එක තෙල් සහිතයි. ඒක අර ජලයේ දී වෙනවා අඩුයි. ඒ හින්දා තමයි අපි සබන් ද්‍රාවණය හදාගන්නේ. ඊට අමතරව අපිට මේකට ලාම් තෙල් තේ හැඳකින් එකක් මිශ්‍ර කරපුවාම අර තෙල් හොඳට වතුරත් එක්ක මිශ්‍ර වෙනවා. මේක අපි හොඳට මිශ්‍ර කරලා හෑන්ඩ් ස්ප්‍රේකින් අපිට ඕනේ භෝග වලට ඉහ ගන්න පුළුවන්. හොඳයි, කොයි කාලයේද මේ නිස්සාරකයේ යෙදීම සඳහා සුදුසු වෙන්නේ? දැන් අපි මෙහෙම හදාගන්න ද්‍රාවණයක් ගොඩාක් කල් තිය ගහන්නේ නැහැ. ওই මහත්තුරු අහන දෙයක් තමයි අපි දැන් මේක මේ සතියේ හදාගෙන ලබන සතියේ භාවිතා කරන්න පුළුවන්ද කියලා. එහෙම බෑ. අපි හදාගන්න මේ ශාකසාර උපරිම දවස් 2යි. දෙකකට වඩා කියලා භාවිතා කරන්න හොඳ නෑ. ඒත් එක්කම තමයි ওই තද අවුව රස්නේ වැඩි වෙලාවවලදී අපි භාවිතා කරන්නේ ගස්වලට ඉහින්නේ. හොඳම කාලේ තමයි හවස 4න් පස්සේ. 4න් පස්සේ ගස්වලට හොඳට තෙමෙන විදිහට මේ හදාගත්ත නිසාරණේ ඉහින්න ඕනේ. ගස්වල පොළවල යටපැත්ත උඩ පැත්ත හොඳට තෙමින්න. හොඳයි, ඒ වගේම අර අමු ඉඟුරු යොදාගෙන හදාන්නට පුළුවන් තවත් මේ වගේ නිස්සාරකයක් තියෙනවා කියලා කිව්වා. අපි ඒක ගැන සඳහන් කරමු. ඒක අපි අමු ඉඟුරුයි සුදු ලූණුයි කොටාගෙන හදාගන්නේ අපේ දැන් ඔය කරවිල කුලේ භෝග තියෙනවනේ, වැටකුළු පතෝල කරවිල, වට්ටක්කා, පිපිඤ්ඤා වගේ ඒවට හානි කරන සත්තු ඉන්නවා. එයාට අපි කියන්නේ ඉල්මැස්සා කියලා. ඒ ඉල්මැස්සා පාලනය කරගන්න පළවා හරින්න තමයි අපි මේක භාවිතා කරන්නේ. එතෙන්දී අමු ඉඟුරුයි සුදු ලූණුයි සමානව අරගෙන මේ එකට කොටලා මේව හොඳට ඉස්ම කරගන්නවා. ඒ ඉස්ම මේ සැඳි 5ක් වතුර ලීටරයකට මිශ්‍ර කරගන්නවා. මිශ්‍ර කරලා ලීටරයකට දැම්මෙන් පස්සේ ඒ මිශ්‍රණය තමයි අපි කුක විටේසි කුලේ මල් ආවට පස්සේ මල් පිපෙන්න ගත්තට පස්සේ මේක හැම සතියකට සැරයක්ම ඉන්න ඕනේ. එතකොට ඉල්මැස්සාගෙන් වෙන හානිය අවම වෙනවා. 19 කෘෂි උපදේශන සේවයේ කෘෂිකර්ම උපදේශිකා නිල්මිනී අටවර මහත්මිය. ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඒ තොරතුරුත් සමගින් අදට අපි කොරටුවෙන් සමුගෙන යනවා. නැවත හමු වෙනතුරු ඔබට වාසනාවන්ත සතියක්. කොරටුවට තාක්ෂණික දායකත්වය කෘෂිකර්ම උපදේශක හර්ෂ හිරාන්. පිටපත අධීක්ෂණය නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ප්‍රියන්තා නිල්මිනී. උපදේශකත්වය අතිරේක අධ්‍යක්ෂ චාන්දනී මුතුකුඩාරච්චි. කොරටුව ඔබ වෙත ගෙනා මම අංජලි වලිසුන්දර.